Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ තමයි මගේ දෙවෙනි vlog එක. ඉතින් යාළුවනේ මම දැන් තමයි පන්ති යටලා ආවේ. ඉතින් මම මුලින්ම කරේ මගේ class bag එක අස් කරගන්න එක. ඊට පස්සේ මම ඩින එක ගත්තා. මොකද මම ගොඩක් බඩගින්න හිටියේ. So මේක තමයි මගේ අද දවසේ to do list එක. අපේ වැඩ ලේසි කරගන්න පුළුවන් එදිනෙදා කරන වැඩ. ඉතින් මම හැමදාම පුරුදු වෙලා තියෙන to do list එකක් විදියට වැටලිට් කරන්න. මොකද එතකොට අපේ ඒ වැඩ හරියටම ප්ලෑන් වෙලා වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම වැඩ කරන ආසාවකුත් හිතෙනවා. ඉතින් මම කොහොම හරි මගේ වැඩ ටික පටන් ගත්තා. මම මුලින්ම කරන්න එදුවේ ස්කූල් හෝම්වර්ක් ටික. ස්කූල් හෝම්වර්ක් නම් එච්චර තිබුණේ නැහැ. සබ්ජෙක්ට් එකක් වගේ තිබ්බේ. හැබැයි ලියන්න නම් ගොඩක් තිබුණා. ඉතින් ඒ ටික තමයි මම මුලින්ම කරේ. මොකද ස්කූල් හෝම්වර්ක් ටික ඉවර කරනකොට වැඩේ ලේසි වෙනවා. ඉතින් මට ඊළඟට කරන්න තිබුණේ මැත් සබ්ජෙක්ට් එකේ වැඩක් ටියුෂන් ක්ලාස් එකේ වැඩක් තිබුණේ. ඉතින් ඒක කරන්න තියෙන අපේ කැමති ගානක් හදන්න ඕනේ. දවසට ගණන් 5 ගානේ. ඉතින් ඒක තමයි මම කරේ. ඉතින් මම කරන්නේ අච්චු පොතේ තියෙන අභ්‍යාස නෙමෙයි. මොකද අභ්‍යාස අපි ඉස්කෝලේදී කරනවනේ. ඒකේ හින්දා ඉස්කෝලේදී පන්තිදී අපි දෙකම කරනවා. ඉතින් ඒකේ හින්දා මම කරන්නේ මම ගාව මැත්ස් පේපර් වගේ තියෙන යුනිට් ටෙස්ට්. ඉතින් මම මට අමාරු ගණන් විතරක් මම ඒවල තෝරලා කරනවා. ඉතින් ඒක මහරම ලේසි නිකන් මැත්ස් නිකන් පැට්‍රිස් වෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒ වගේම මම ඔයාලට කියන්නේ හොඳට පාස් පේපර් එහෙම කරලා ඔයාලගේ ටර්ම් ටෙස්ට් වලට මුහුණ දෙන්න කියලා. මොකද අපිට පේපර්ස් කරවත් අපේ කලින් කරපු ඒවා ආයෙත් මතකයට එනවා කියලා අපි පාඩම් කරපු ඒවා. ඉතින් මමත් කරන්නේ ටර්ම් ටෙස්ට් වලට කලින් අනිවාර්යයෙන් පේපර් ඒ සබ්ජෙක්ට් එකට දාලා පේපර් දෙකක්වත් කරලා යන්නේ. ඉතින් ඔන්න මගේ to do list එකත් complete. ඔක්කොම ඉවරලා මම මගේ ටේබල් මගේ රූම් එකේම අස් කරගත්තා. ඔක්කොම නම් වෙනසක් තිබුණේ නැහැ. ටේබල් එක විතරයි වෙනසක් තිබ්බේ. ඒකත් අස් කරගත්තා. ඉතින් මට ඔයාලගේ පොඩි ඉල්ලීමක් තියෙනවා මේ චතු vlogs with me කියන channel එක බලලා subscribe කරන්න කියලා.